නැවතත් හිර ප්‍රවෘත්ති සමගින්. කොළඹ ජෝන්ද සිල්වා සමරු රංගහල සහ ජාතික කලා භවන එම ස්ථානවලින් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි සැකයක් පවතින බව කලාකරුවන් චෝදනා කරනවා. සමාජවාදී කලා සංගමයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ බලධාරීන් අදාළ ස්ථාන ඉවත් කිරීමේ පදනම පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති බවයි. ජෝන්ද සිල්වා සමරු රංගහල රජයට අයිති එකම රංගහල. කිසිම හඳුන්වීමක් කෙරිලා නැහැ මෙතෙක්. ආපහු එතන රංගහලක් හැදෙනවද, මුදල් ලැබෙනවද, කෙරෙන්නේ කොහොමද? යම් කිසි විදියකින් උතන රංගහලක් හදනවා නම් අපි ප්‍රශ්න කරනවා ජෝන්ද සිල්වා ශූරීන්ගේ නමින්ම එය නම් කරනවද? කලාකරුවන් දැනුවත් කරන්න. හේතුව මේක අපේ තැනක් නිසා. ජාතික කලා භවන ඉතිහාසයේ මේ වර්ෂයේ 2013 වෙනකොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ආසියානු කලාපයේම නූතන වර්ගයේ කලාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඉදිවුණු පළමු වෙන කලාගාරයක්. ඓතිහාසික කොටසක් තියෙනවා. 1934 ටාගෝර්තුමා ලංකාවට ආවම මල්ලසේකර මහත්තයත් එක්ක ගිහිල්ලා ওই කලා භවනේ පඩිපෙළ බහගෙන ආපු පින්තූර දෙනවා. රටක සංස්කෘතිය ජනතාව ඒ රටේ ආත්මය කියන්නේ මේ සල්ලිම නෙමෙයි. අවධාරණය කියා සිටිනවා මේ කලා භවනට අත තියන්න එපා කියලා. දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රියනුතරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ අනතුරට මුහුණ දුන් වෑන් රථයේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි. දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර දෙපටගොල්ලවත්ත ඉදිරිපිටදී මෙම අනතුර සිදු වුණේ අද අලුයම එකට පමණ. එහිදී අවිස්සාවේල්ල සිට ත්‍රිකුණාමලය දක්වා කුලී ගමනක් යමින් සිටි වෑන් රථයක් ඊට ඉදිරියෙන් දඹුල්ල බලා ගමන් කළ ලොරි රථයේ ගැටුණා. අනතුරින් පෙරළී ගිය වෑන් රථයේ ඉන්පසුව ගැටුණේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකයි. ඉන් තුවාල ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 2 දෙනෙකු මිය ගියා. මිය ගිය දෙදෙනා වෑන් රථයේ ගමන් කළ යටියන්තොට හා අවිස්සාවේල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. ඉන් එක් අයෙක් කුංජු කිරිදරන් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා 24 හැවිරිදි රවීන්ද්‍ර කුමාර නැමැත්තෙක්. අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ඇතුළු 4 දෙනෙකු හා ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුළු 3 දෙනෙකු පොල්ගොල්ල සහ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර සිදු අනතුර බලමින් මාර්ගයේ ගමන් කළ තවත් ලොරි රථ දෙකක් එකිනෙක ගැටුණු අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වූයේ නැහැ. සිය ශ්‍රමයෙන් නිදි කළ ලාහුගල විහාර මහදේවී ප්‍රාථමික විද්‍යාලය තම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අද ලාහුගල සිට ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලය දක්වා පාගමනක් ආරම්භ කළා. දෙමාපියන් පවසන්නේ ප්‍රදේශයේ දේශපාලන මැදිහත්වීම හේතුවෙන් තම ශ්‍රමයෙන් ඉදිකළ මෙම පාසල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙති බවයි. ලාහුගල මහාවිද්‍යාලය ද්විතීයික පාසලක් බවට පත් කිරීමත් සමග එම විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණි ඉවත් කෙරුණා. ඒ අනුව 2012 වසරේ පළමු ශ්‍රේණියට බඳවා ගන්නා ළමුන් ඇතුළත් කිරීමට සිදු වූයේ පරණ ගොවිපළ කනිෂ්ඨ විද්‍යාලයටයි. ලාහුගල සිට කිලෝමීටර් 3ක් ඔබෙන් පිහිටි එම පාසලට තම දරුවන් යෙවීමේදී මතුවන අසිරුතා ප්‍රදේශයේ දෙමව්පියන් පිරිසක් පෙන්වා දීමෙන් අනතුරුව ලාහුගල මහාවිද්‍යාලයේ ආසන්නයේම පාසලක් ඉදි කිරුණේ දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන්. ඊට නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේද සහාය හිමි වුණා. මෙම විද්‍යාලය නම් කෙරුණේ විහාර මහදේවී ප්‍රාථමික විද්‍යාලය ලෙසයි. මෙය ප්‍රාථමික පාසලක් ලෙස අනුමත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහන් විජේවික්‍රම මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙමාපියන් උද්ඝෝෂණවල නිරත වුණා. මීට දෙසතියකට පෙර ලාහුගල විහාර මහදේවී ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා දෙමාපියන්ට දැනුම් දුන්නේ එම පාසල පරණ ගොවිපළ කනිෂ්ඨ විද්‍යාලයට අනුයුක්ත කිරීමට තීරණය කළ බවයි. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම පාසල ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ළමුන් පිරිසකට පාසල අහිමි වීම පිළිබඳව නැගෙනහිර පළාත් මහඇමතිවරයාට දැනුම් දීම සඳහා දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් අද ලාහුගලින් පාගමනක් ආරම්භ කළා. කිලෝමීටර් 3ක් විතර අපි ඉස්කෝලේට අපිට යන්නවත් කමක් නැහැ. සල්ලි නැහැ අපිට. අපි හේන් ගොවිතැන් කරලා කුඹුරු කරලා තමයි සල්ලි හොයාගෙන ළමයි 3-4 දෙනෙක් අපිට ඉන්නවා. අපිට ඒ බැරි හින්දා තමයි අපි මේ ඉස්කෝලයක් හදලා අපි වෙනුවෙන් අපේ ළමයි දාන්න
අපි මේ තනාගත් එකට අපිට කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉස්කෝලේ විතරක් රෙජිස්ටර් කරන්නේ නැත්තේ ඇයි? ඒක තමයි අපි ආන්නේ ආණ්ඩුකාරතුමාගෙන් ඇයි අපි ලංකාවේ මිනිස්සු නෙමෙයිද? කිලෝමීටර් 270කට ආසන්න දුරක් ඇති මේ පාගමන අතරතුර අම්පාර ශ්‍රී මාණික්ක පෙළෑර කෝවිල වෙත ගොස් දෙමාපියන් කන්නලව්වක්ද සිදු කළා. කැකිරාව මරදන් කඩවල මහාවිද්‍යාලයේ සිසුන් දෛනිකව මුහුණ දෙන අම්හෙරි අත්දැකීමක් පිළිබඳ පුවතක් මේ. කැකිරාව මරදන් කඩවල මහාවිද්‍යාලයේ පළමු ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා වන පන්ති පැවැත්වෙන අතර එහි මේ වන විට ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 610ක්. ගුරුවරුන් පවසන්නේ සවස් කාලයේදී මෙම විද්‍යාල භූමිය විවිධ අපචාර ක්‍රියා සඳහා ඇතැම් පිරිස් යොදා ගන්නා බවයි. විද්‍යාලය තුල තිබෙන අබලන් ගුරු නේවාසිකාගාරයේද ඊට අනුබල සපයන බව ගුරුවරුන් පෙන්වා දෙනවා. මාධ්‍ය තුලින් තහනම් කරලා තිනවා මත්ද්‍රව්‍ය පිළිබඳ දර්ශන පෙන්වීමට. නමුත් ළමයා පාසලට ඇවිත් ඒ පිළිබඳ හොඳට මේ දකින්න ලැබෙනවා. පාසලට පැමිණෙන සිසුන්ට මේ වන විට සිදුව ඇත්තේ දිනපතා තම පන්ති කාමර තුල ඇති මත්පැන් බෝතල් සහ සෙසු අපද්‍රව්‍ය ඉවත් කිරීමටයි. ගොඩක් දුප්පත් ළමයි ඉන්නේ. මොලකාරයෙක් දාන තරම් ළමයිගේ සල්ලි ගන්න බෑ ඇත්තටම. ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට පිළියම් ලැබී නොමැති බවයි. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ඉඩම් සහ පොලිස් බලතල සහිතව 13 වන ව්‍යවස්ථාව යටතේ උතුරේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ දියත් කළ මහජන අත්සන් දසලක්ෂයක් සහිත පෙත්සම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පස්වරුවේ බාර දුන්නා. බදුල්ල නගර සීමාවේ ඇති සොරනාතොට කොහොවිල කඳුර ඇත්කුලේ යන ස්ථානයේහි කසල බැහැර කිරීමේ ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියට ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් සහ භික්ෂුන් වහන්සේ අද විරෝධතාවක් පළ කළා. කතරගම සිට කොළඹ දක්වා සිංහල රාවය සංවිධානය මගින් ආරම්භ කර ඇති පාගමන ඊයේ සවස තංගල නගරයට පැමිණි අතර අද උදෑසන තංගල නගරයේ සිට කොළඹ දක්වා පැමිණීමට පෙර තංගල නගරයේ පවත්වාගෙන යන ගවමස් වෙළඳසැලකට ඇතුළු වී එහි දොරවල් කඩා ඒ තුල තිබූ භාණ්ඩ ගිනි තැබීමට කටයුතු කළා. ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිද්ධිය බලා සිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ පස්මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ශෂි ප්‍රභා ගුණවර්ධන ශිෂ්‍යාව අදාළියම මිය ගියා. රටවටා හිරු. ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි නේටෝ සංවිධානයේ සාමසාධක බටපිරිස් එරට ආරක්ෂාව අද නිල වශයෙන් ඇෆ්ගන් හමුදාව වෙත බාර දුන්නා. 2001 වසරේ තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ නිරපා දැමීමෙන් අනතුරුව නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමින් එරට ආරක්ෂාව ස්ථාවර කිරීමට කටයුතු කළා. ලොවවටා හිරු. 2001 වසරේ තලිබාන් සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඇෆ්ගන් හමුදාව වෙත බාර දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එම අවස්ථාව නිල වශයෙන් සම්ඩුහන් කිරීම සඳහා කාබුල් ළගනුවර පැවති උත්සවයේ පැවැත්වුණේ ජනාධිපති හමීද් කරසායිගේ මූලිකත්වයෙන්. 2014 වනතුරු ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇෆ්ගන් හමුදාවට සහාය දීමට නියමිතයි. ඇමරිකානු හමුදා බටෙන් 62000ක්, නේටෝ හමුදා බටෙන් 34000ක් මෙවැනි විට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිනවා. කෙසේ නමුත් මෙම උත්සවයේ පැවැත්වෙන අතරතුර ප්‍රමුඛ දේශපාලඥයෙකු ඉලක්ක කර කාබුල් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා. උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ දරියක් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් සහ පොලිසිය අතර ගැටුමක් හටගත්තා. දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දූෂණවලට එරෙහිව රජය කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින් පැවති මේ උද්ඝෝෂණයට පැමිණ තිබුණේ ඉන්දියා ප්‍රධාන විපක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂයට හිතවාදී ක්‍රියාකාරීන් පිරිසක්. එහිදී පොලිසිය උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා බැටන් ප්‍රහාර එල්ල කළා. Hero Sports Corner. තුන්වන වරට ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සමග ඊයේ පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමින්
තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමු පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඔවුන් නියමිත පන්දු වාර 50 තුළ කඩලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 253. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩලු දෙක මුළු ලකුණු සංඛ්‍යාව 20ක් වෙද්දී බිඳ වැටුණා. සිය 5 වන ජාත්‍යන්තර එක්දින අර්ධශතකයේ ලෙසින් ලහිරු තිරිමාන රැස් කළ ලකුණු සංඛ්‍යාව 57ක්. දිනේෂ් චන්දිමාල් 6 පහරක් සහ 4 පහරක් සමගින් ලකුණු 31ක් ලබා ගත්තා. නැවත වරක් ශ්‍රී ලංකාවේ නිමේ ගැලවුම්කරුවා බවට පත් වූ මහේල ජයවර්ධන පන්දු 81කදී නොදවි ලකුණු 84ක් රැස් කළා. මේ නිම අතරතුර ජාත්‍යන්තර එක්දින ලකුණු 11000 සීමාව පසු කළ මහේල ඉතිහාසගත වුණේ මෙම කඩයිම පසු කළ ලොව 8 වෙනි ක්‍රීඩකයා ලෙසින්. පන්දුවේදී මිචෙල් ජොන්සන් කඩලු 3ක් දබා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු 3ක් තුළ සියලන් දවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 233ක් පමණයි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට රුවන් කුලසේකර සමත් වුණා. පන්දු 20කදී වේගවත් ලකුණු 32ක් රැස් කළ ග්ලෙන් මැක්ස්වෙල් දෙවි ගියේ ලසිත් මාලිංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදිමින්. ඔස්ට්‍රේලියානු නායක ජෝර්ජ් බේලි නුවන් කුලසේකරගේ අති විශිෂ්ට පන්දු රැකීම හමුවේ දුවද්දී දෙවි ගියා. මැතිව් වේඩ් වේගවත් ලකුණු 31ක් සමගින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ දරුවත් නැවතත් ක්‍රියාත්මක වූ කුලසේකර වේඩ්ගේ ඉනිම අවසන් කළා. ඇඩම් වෝජර්ස් ලකුණු 49යි. ඔස්ට්‍රේලියාවේ කඩලු 9ක් ලකුණු 192ක් වෙද්දී බිඳ වැටුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ප්‍රමාද කළ ක්ලෙන්ට් මැකයි සහ ක්ෂේවියර් ඩොහෙටි ඔස්ට්‍රේලියාව ජයග්‍රහණයේ අභියසටම රැගෙන ගියේ අවසන් කඩුල්ලට ලකුණු 41ක් එක් කරමින්. නමුත් නිහඬව සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් අති විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැකගත් ටීඑම් ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් පූර්ව වටේ ස්ථානයක් තහවුරු කරගත්තා. මේ තරගෙදී මම තාමත් ලාභාල ක්‍රීඩකෙක් වගේ පන්දු රකින්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නුවා. වෙච්ච අතපසුවීම් ඔක්කොම මගහරවාගෙන නැවතත් පුරුදු පන්දු රැකීමේ අංශේ දස්කම් පෙන්නුවා. මම හිතන්නේ අන්තිමට පන්දුව ලේසි නෑ. පන්දු රැකීම ගැන මම ගොඩක් සෑමකටපත් වෙනවා. මට තව නිරත්තදී හොඳට පන්දු රකින්න පුළුවන් කියලා මම දන්නවා. මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා. මේ අනුව එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව තරගාවලියේ ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවේ වසර 10කට පසුවයි. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හෙට පළමු අවසන් පූර්ව තරගයට එක්වන අතර අනිද්දා ශ්‍රී ලංකාව දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සමගින් තරග වදිනු ඇති. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. කොන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා බ්‍රසීලයේදී. ලොව ප්‍රධාන කලාපීය පාපන්දු සංගම් 6ක් පවත්වන තරගාවලිය ජයග්‍රාහකයින් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රාහකයින් සහ සත්කාරක රටේ කණ්ඩායම සහභාගී වන මෙම තරගාවලිය ලෝක පාපන්දු සම්මේලනයේ සිව් වසරකට වරක් සංවිධානය කරන ප්‍රධාන ඉසව්වක්. අප්‍රිකානු කලාපයේ ජයග්‍රාහකයන් වන නයිජීරියාව සහ ඕෂනියා කලාපයේ තරගාවලියෙන් පෙරලිකාර ජයක් ලැබූ තාහිටි කණ්ඩායම ඊයේ තරඟ වැදුණා. මෙම තරගයේ ගෝල 6ට 1ක් ලෙස පහසුවෙන් ජයගත්තේ නයිජීරියාවයි. කෙසේ වෙතත් ජගත් පාපන්දු කණ්ඩායම් වර්ගීකරණයේ 138 වන ස්ථානයේ පසුවන තාහිටි කණ්ඩායම ප්‍රබල නයිජීරියාවට එරෙහිව ගෝලයක් වාර්තා කිරීම විශේෂ සිදුවීමක් ලෙසට පාපන්දු විචාරකයින් හඳුන්වනවා. තරගයේ 53 වන මිනිත්තුවේදී තාහිටි කණ්ඩායම වෙනුවෙන් ගෝලය වාර්තා කළේ ජොනතන් ටෙහෝ විසින්. තාහිටි කණ්ඩායමේ පුහුණුකරු මාධ්‍ය හමුවේ පැවසුවේ මෙම සිදුවීම තම රටට විශාල ජයග්‍රහණයක් බවයි. එමෙන් මේ රට ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමක්ද අවලංගු කරමින් කණ්ඩායම අමතා සතුට ප්‍රකාශ කළ බව පුහුණුකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ලෝක ශූරතා ගොන්ප්‍රී යතුරුපැදි තරගාවලියේ 6 වන අදියර පැවැත්වුණා ස්පාඤ්ඤයේදී. කටලුන් න්‍යාය ධාවන පතේ පැවති මෙම තරගයේ ජයගත්තේ ලෝක ශූර ස්පාඤ්ඤයේ ජෝර්ජ් ලොරෙන්සෝ. ඔහුට තරගය අවසන් කරන්නට විනාඩි 43යි තත්පර 6.47ක කාලයක් ගත වුණා. ලොරෙන්සෝ මෙවර තරග වාරයේ ලද 3 වන ජයග්‍රහණය මෙයයි. දෙවන ස්ථානයේ ස්පාඤ්ඤයේ ඩැනි පෙඩ්‍රෝස් අදිනා ගත්තා. ස්පාඤ්ඤයේම මාක්ස් මර්කියුස් 3 වන ලෙස තරගය අවසන් කළා. ලෝක ශූරතා ගොන්ප්‍රී යතුරුපැදි තරගාවලියේ අදියර 6ක් නිමා වන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 123කට හිමිකම් කියන ස්පාඤ්ඤයේ ඩැනි පෙඩ්රෝසා. Hero Sports Corner. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය කිහිපය ඇතුළත වැසි අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ ඉදිරි පැය 24 සඳහා වන කලගුණ නාමිකය. පුත්තලමේ සිට ගාල්ලහර හා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් වල විටින් විට නිරිත දිගින් තද සුළං ඇතිවිය හැකි බවයි.
මන්නාරම සිට ගාල්ල හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ වෙදර් channel සේවාව ඉදිරි පැය 24 සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කර ඇති කලගුණ අනාවැකියයි. ඒ සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට